සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම. අදත් පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඕකිඩ් වලට කියන්නේ ඕකිඩ් ඉක්මනින් මුල් අද්දලා ඉක්මනින් පැලේ ලොකු කරගන්න පුළුවන් පුංචි රහසක්. මම ගෙදර තියෙන ඕකිඩ් වලට මේ ඒ දේ කරනවා. ඔයාලටත් කියලා දෙන්න ඕන කියලා හිතුවා මගේ යාළුවන්ට. ඉතින් මේ අත්තේ මල් දැන් මෙතන මලක් එන්නේ, මේක මලක්, මෙතන මෙතනත් මලක්, මේකත් මලක්. මේ දිග දඬු වෙලා හැදිලා තියෙන්නේ. මේ පැල මෙතනත් පැල දෙකක් තියෙනවා. මේකේ මලක් තියෙනවා. තව මේ අනිත් අත්තේ මලක් එනවා. මේ මල් පිපෙන්න එන මේ අලුත් කුරුල්ලෙක්. මේ කුරුල්ලොත් ඉක්මනින් හැදෙනවා මේ දේ කරපුවාම. අතනත් අත්තේ කෙරවලෙත් මලක් එනවා. මේ සාරවත් බව තමයි ඕකිඩ් වලට මේ අත්‍යවශ්‍ය. මගේ ඕකිඩ් වලට නම් මේ ඔය සමහරු කියනවා මේ මොනවාද මේ එක එක පොහොර ಜಾති තෙල් ගහනවා කියලා. මෙයාගේ නම් හැමදාම අනිවාර්යෙන් මල් මේ පිපෙනවමයි. මේ තව මේ පොකොට්ටුකුත් එනවා. ඒකේ හරි. දැන් කියන්නම්කො මම මගේ පැලවලට මම මොනවද දාන්නේ කියලා. මෙන්න මේකට දැන් මේ කඳකට තියලා ගැට ගහලා තියෙන්නේ. මේකෙත් දැන් මේ පරණ වෙලා තියෙන්නේ. අපේ අම්මා තමා මේවට මේ හුඟක් සාත්තු කරන්නේ. මේ මුල් එළියට මේ පැනලා තියෙන්නේ. ඕකිඩ් වල මුල් එළියට මේ මතු වුණාම තමයි හොඳයි කියන්නේ. මොකද මේ ඔක්සිජන් ඒ කියන්නේ එයා පොහොර ගන්නේ මේ මුල් වල. මුල් පද්ධතිය. දැන් මේකෙත් මේ බලන්න. මේ රෙදි කෑල්ලෙනුත් එළියට මුල් ඇවිදින් තියෙන්නේ. මේ හොඳට මේ කාස්සේ මුල් මේ පොකුරක් වගේ තියෙන්නේ. තව තියෙනවා ඕකිඩ්. මේ ගහටත් තියලා ගැට ගහලා තියෙන්නේ. ඒකට නම් තාම මේ සත්කාරයක් කරන්න බැරි වුණා. මොකද දන්නවද? ඒක මල් පෝච්චි එක තිබ්බ එකක්. මෙතනත් මේ කඳක මේ ඕකිඩ් එකෙත් මල් 4-5ක් පිදිච්ච එක මේ කඳක තියලා මේ අපි හිටවලා හදලා තියෙන්නේ. මෙන්න මෙයාගේ නම් මල් පොහොට්ටුවක් එනවා. නාරිලතා. මෙයා නම් පර වුණාම මං ආසම මලක් ඒක. ගොඩක් කට්ටිය මේ ඉල්ලුවා. ඒකට මං ගොඩක් ආසයි. තව තියෙනවා. තව ගොඩාක් තියෙනවා මේ. ඔයාලට පෙන්වන්නම ඕන එකක් තියෙනවා. ඒක පෙන්වන්නම්කො. ඔක්කොටම කලින් මෙන්න මෙයාගෙන් තමා ඉස්සල්ලාම මේ ඔය ලොකු ඕකිඩ් මල පිපෙන එක මේ බෝ කරගත්තා. දැන් එයා වයසයි කියලා නම් නෑ. ඔන්න එයාටත් තාමත් සලකනවා. මේ දැන් මේ මලක් මේ එනවා ඊළඟට ආය උඩට ගිහිල්ලා. මේ පැල අත්තේ
මැද්දෙන් තමයි පැලේ ඇවිදින් තියෙන්නේ. මේ තව පැලයක්කුත් එනවා. මෙයාගේ මලක් පිපුණා. ඊට පස්සේ එතනිනුත් මේ පොඩි පැලයක් එනවා. හරි. දැන් කියන්නම්කො මම මොකද මේවට මේ කරන්නේ කියලා. මේ මෙහෙම මූල් හැදෙන්න මොනවද අපි කරන්නේ? මේක මේ පෝච්චි එක තිබ්බේ. ඒක ගහට තියලා බැඳලා තියෙන්නේ. ඔන්න මුල්. අපි මේවට ඔයාලා දන්නවනේ. හොඳටම අපි මේ සත්තු හදනවා. කිරි ගවයෝ හදනවා. එයාලගෙන් තමයි අපි මේකට පොහොර ගේන්නේ. මේවට මේ ගොම කෑලි වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ කුඩු නෙමෙයි කෑලි වගේ තියෙන. ගොම කෑලි මේ රෙදි කෑල්ලකට තියලා හොඳට මේකට තියලා මේ බඳිනවා. හොඳට මේ දඹුලු පටියක් හරි රෙදි පටියක් හරි දාලා ගැට ගහ ගන්නවා. මේ ඔයාලට පේනවා ඇති මේවට මේ තියලා බැඳලා දැන් ඒව දිරලා තියෙන්නේ. ඔය බොරුවක් නෙමෙයි. මේකේ එහෙම තමා තිබ්බේ. දැන් අර පොල්ලෙලි කෑලි අරව මෙව්ව පොල්ලෙලි තිබ්බට නම් මේ කිසිම සරුවක් නැහැ ඇත්තටම. මේකෙත් මේ ගැට ගහලා තියෙන්නේ මේ ගොම තියලා ගැට ගහලා තියෙන්නේ. මේකෙත් එහෙම ගොම කෑලි අනිවාර්යෙන් මල් පිපෙනවා. මේ මල් පොහොට්ටු මේකටත් ගොම මෙයාටත් එහෙම තමයි මේ ගහකට තියලා බැඳලා තියෙන්නේ. එයාගෙත් මේ දැන් රෙදි කෑල්ල දිරලා ගිහිල්ලා එයාටත් මෙහෙට ගොම තියලා බැඳලා මේ වගේ මෙන්න මේ වගේ පොඩි පැලයක් මේ ගැට ගහපු එකක් තමයි දැන් මේ ලොකු වෙලා තියෙන්නේ. එයාගෙත් දැන් මල් පොකුරු දෙකක් තුනක් පිපුණා. ඉතින් කරලා බලන්න කියනවට කරලා බලන්න. මෙහෙත් එක්කම ගහ තියෙන්නේ කොහෙවත් මුල් තියෙන්නේ කොහෙවත්. මේකෙත් එහෙම තමයි. සීතල රැඳිලා තියෙන හින්දා අනිවාර්යෙන්ම හැදෙනවා. මෙන්න මෙයාලටත් මේ ගොම කුඩු අරුව මෙව දානවා. ඉතින් අපි කොම්පෝස්ට් දාලා තමයි තවලා තියෙන්නේ. මල් හැමදාම මල් මේ පොහොට්ටු තියෙන මේකේ. ඉක්මනට වේලුණාට හොඳට හැදෙනවා. කරලා බලන්නකෝ. කියනවට කරලා බලන්න. කියනවට කරලා බලලම විතරක් හරියන්නේ. මට කමෙන්ට් එකකුත් දාන්න. හරි ගියා නම් හරි ගියා, වැරදුනා නම් වැරදුනා. වැරදින්නේ නැහැ. හරියනවා. කරලා බලන්නකෝ. එහෙනම් අද වීඩියෝ එකක් මෙතනින් අවසන් කරනවා. මාත් එක්ක රැඳිලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මට ලයික් දාන, කමෙන්ට් දාන මගේ යාළුවෝ හැමෝටම. ඒ වගේම ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු යාළුවනේ.